අපි අවුරුදු 30ක කාලයක් මේ යුනිටි ගම්මානයේ පදිංචි අය දෙතුන් වතාවක් අපි මේ කඳවුරු ගත කළා කියනවා. දැනට අඩි අවදානම් කලාපයක් හැටියට අපි දෙතින් යන දාලා තියෙන්නේ පවුල් 56ක් ඉන්නවා ජනාධිපතිතුමනි. මේ ඔක්කොම එකද? ඔව්. පාඩම් කරපොයි. ආදායම් මාර්ග ජීවත් වෙන්නේ. මම වැඩස. කොහෙද? අනිත් මොනවද කරේ? කුලි වැඩ කරනවා. එදාට වැඩ කරන එක තමයි. අපේ තියෙන එකම සරසුව ඉඩමත් ලබා ගන්න එක තමයි. ඒතර ආපෝ පදිංචිලා යන්න බෑ දැන්. යන්න බෑ. ඔව්. තීර විසඳුමක් හොයාගන්න ඕනේ නේද? ආයෙත් යනවා. ආයෙ වැස්සක් ආපුවාම එනවා. ඒක තේරුමක් නැහැ නේද? දැන් අපි දිසාපොත්තුම කෙනෙක් ඉඩමක් හොයාගන්න පුළුවන් නේද? ඔව්. ඉඩම හොයාගත්තම අපි සල්ලි තවන්න මෙතන ගෙවල් ටික හදාගන්න. මට කියන්නකෝ අවශ්‍ය වෙන ප්‍රමාණය. අපි ඒක විසඳලා දෙන්න. අලුත් ගෙදරක යන්න බලාගෙන ඉන්නකොට. නේද? ඔව්. මේ කාලෙකට අපි ජනාධිපතිතුමා දැකලා නැහැ. මේ පාර තමයි අපිට වාසනාවට ලැබෙන්න පුළුවන්. මේ පාරට අපි කඳවුරේ අවුරුද්දක් හිටියා. අවුරුද්දක් යන්න මේකට ආපහු. ඔව් ආයෙ යන්නේ කිව්වා. ඒක කවුරුත් ඇවිල්ලා බැලුවේ නැහැ සර් අපිදී. අනවසර ඉඩම කියලා අපි පවුල 35ක් ඉන්නවා. මෙච්චර කාලෙකට කවුරුත් ආවේ නැහැ. මාසෙකට සැරයක් වැස්සක් යට වෙනවා. මේ සැරේ සම්පූර්ණ යට වෙනවා. කරුණාකර ඔබට බුදු බලවත් ඒවා ඉක්මනට පුළුවන් තරම් කොයි හරි ගෙවල් ටික හදලා දෙන්න ජනයි. ඔව් අපි ළමයිගේ අවශ්‍ය වෙන බහන්න පොත්පත් මිලදී ගන්න රුපියල් 25000ක දීමනාවක් දෙන්න තීරණය කළා තියෙනවා. ඒක ඉක්මනින්ම ලැබී. හරිද? ඊට පස්සේ අපි ඕගොල්ලන්ට ඒ ඉන්න තැනට යන්න බැරි නම් අපි මාසෙකට ගෙවල් කුලියක් ගෙවන්නම්. උපරගිද නේද? වයර්තනක් හොයාගෙන ආරක්ෂිත තැනකට යන්න එපානේ. ආපහු එතෙන්ට ගිහිල්ලා බෑ. ඒතර අපි తాවකාලික දීමනාවක් දෙන්නම්. ඊට පස්සේ ප්‍රශ්නේ සම්පූර්ණ විසඳන්න. හරි එහෙනම්. රටේම කරන්න එපා ඒක නේද? ඔව් ඔව්. දන්නවනේ. සාහනයක් සැලසෙන විදියට අපිත් ඒකට උදව් කරන්න. ඒ විදිහට ජනාධිපතිතුමා අපිට දෙන සහයෝගයට අපි ගොඩාක් ගරු කරනවා. ටීම් එකක් විදිහට මෙතන එන හැමෝම වෙනුවෙන් මම කතා කරන්නේ. and thank you so much. මෙතනට ඇවිල්ලා අපිව බලලා යන එකට. ඊටමත් දුන්නා නම් ඒක ලොකු දෙයක්. සිග්නල් බලපාරි. Okay. Thank you sir.